සුබ දවසක් ගයිස්. අද අපි කතා කරන්න යන්නේ ඡායාරූප සංස්කරණයේ ගොඩක් භාවිතා වෙන සුපිරි ටෙක්නික් එකක් ගැන. ඒ තමයි ෆ්‍රීකවෙන්සි සෙපරේෂන් කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ ෆ්‍රීකවෙන්සි සෙපරේෂන් කියන්නේ සරලවම කිව්වොත් වාගේ ඡායාරූපයක තියෙන විස්තර දෙකකට වෙන් කරන එක. ඒ කියන්නේ කොටස් දෙකකට වෙන් කරනවා ඔයාගේ ඡායාරූපය. එකක් තමයි ලෝ ෆ්‍රීකවෙන්සි, අනිත් එක හයි ෆ්‍රීකවෙන්සි. මෙන්න මේ ලෝ ෆ්‍රීකවෙන්සි එකෙන් වෙන්නේ වගේ තියෙන වර්ණ, සෙවණැලි, සමේ ටෝන් එක, ඒ වගේ දේවල් තමයි මේ ලෝ ෆ්‍රීකවෙන්සි එකෙන් අපි හදන්නේ. ඊට පස්සේ හයි ෆ්‍රීකවෙන්සි එකෙන් හදන්නේ සමේ රෝමකූප, රැලි, ලප, ටෙක්ස්චර් වගේ සියුම් විස්තර තමයි මේ හයි ෆ්‍රීකවෙන්සි කියන එකෙන් හදන්නේ. මේකෙන් ඇත්තට මොකද්ද වෙන්නේ? වාට ඡායාරූපයක එක එක කොටස වෙන වෙනම ලස්සනට සංස්කරණය කරන්න. ඒ කියන්නේ උදාහරණයකට සමේ ලප ටික ඉවත් කරන්න ඕනේ. ඒත් හැමේ ස්වභාවික ගතිය නැති කරන්න ඕනේ නෑ. ෆ්‍රීකවෙන්සි සෙපරේෂන් එක ඒක කරන්න වාට ගොඩක් පහසුයි. අද මම වාට ප්‍රැක්ටිකල් ඩෙමෝ එකකින් පෙන්නනවා. මෙන්න මේ ෆොටෝෂොප් එකේ කොහොමද මෙන්න මේ ෆ්‍රීකවෙන්සි සෙපරේෂන් කරන්න කියලා. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න, ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න. අපි යමු ඩෙමෝ එකට. ඊට කලින් කියන්න ඕනේ channel එකට අලුත් කෙනෙක් channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. මොකද ඔයාලට මම වටින videos ගොඩක් දාලා තිනවා. graphic designer කෙනෙක් නම් වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට පට්ට video series එකක් මම දාලා තියෙනවා. ගේන්නක් තියෙනවා. මම දාලා තියෙනවා මේ වෙනකොට Photoshop වලින් album page එකක් design කරගන්න විදිය, Premiere Pro ගැන, Premiere Pro වලින් edit එකක් කරගන්න කොහොමද කියලා, thanks card edit කරන විදිය, Adobe Bridge එකත් එක්ක එකතු වෙලා කොහොමද edit එකට support එකක් ගන්න කියන එක, color correction ගැන, Photoshop basic ගැන, Photoshop retouching කරන විදිය ගැනම videos මේ විදි දාලා තියෙනවා. ඒත් එක්ක මම ඉදිරියට තව ඔයාලට free plugins ඔයාලට දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ කියන්නේ premium plugin ඔයාලට free දෙන්න මම ලෑස්ති කරලා තියෙනවා. හරි. එහෙනම් ඒ ටිකත් කියන්න ඕනේ වීඩියෝ එක පටන් ගන්න කලින්. හරි. අපි එහෙනම් අද වීඩියෝ එකට යමු. මොකද්ද මේ low frequency කියන්නේ? low frequency කියන්නේ ඔයාලට මේ පේනවා ඇති මෙන්න මේකේ shadows තියෙනවා, highlight තියෙනවා. දැන් අපි මෙහෙම magic wand tool එකේ මෙන්න මේ වගේ දැම්ම මේ තියෙන්නේ මේකේ තියෙන shadows areas ටික. මේ තියෙන highlight area ටික. හරිද? ඔන්න ඕවා edit කරගන්න අපි යන්නේ. ඒ කියන්නේ හැමේ වර්ණය, හැමේ ස්වභාවය, shadows and highlights අපි හදාගන්න යන්නේ මෙන්න මේ low frequency separation කියන එකේ. ඒතර high frequency එකෙන් කරන්නේ මේ තියෙන මේ පැචස් ටික අපි අයින් කරගන්න එක තමයි හයි ෆ්‍රීකවෙන්සි එකෙන් කරන්නේ. කියන්නේ මේ ස්පොට් ටික, කුරුලෑ ටික, තියෙන රෝම කූපාවන්‍ය අවශ්‍ය ඒවා අයින් කරගන්නේ අපි හයි ෆ්‍රීකවෙන්සි එකෙන්. හරි. අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. අංක 1. ඉස්සෙල්ලාම මෙන්න මේකේ ලේ පැලට් එකට ගිහිල්ලා බෑග්ග්‍රවුන්ඩ් කියලා මම මෙතන මට පෙන්වනවා ඇති. ඒකේ control J ගහලා ඔයා new layer එකක් ගන්න ඕනේ. ඒත් එක්කම තවත් layer එකක් ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ යට layer එක rename කරන්න ඔයා low frequency කියලා. ඊට පස්සේ මේ අනිත් layer එක rename කරන්න high frequency කියලා. හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ low frequency කියන එකේ select කරලා ඔයා යන්න මෙතනින් filter menu එකට ගිහලා blur ගිහිල්ලා Gaussian blur කියන එකට යන්න. මේකේ මම radius එක සාමාන්‍යයෙන් 5ට වගේ තියාගන්නවා. මොකද මගේ මේ image එකේ හැටියට මෙන්න මේ වගේ blur එකක් තමයි එතකොට එන්නේ. ඔයාට ඒක වගේ image එකට වෙනස් වෙනවා. image එකේ තත්ත්වයට details පේන විදිහට ඔයා මේකේ blur එක හදාගන්න. සාමාන්‍යයෙන් average 5 4.5 3 ඔන්න ඔය අතර තියාගන්න. ඊළඟ මේක okay කරගන්න. ඕකේ කරලා ඊට පස්සේ මේ high frequency කියන එකට යන්න. ගිහිල්ලා මෙතනින් image කියන එකට ගිහිල්ලා apply image කියන එකට ගිහින් layers කියන එකෙන් low frequency කියන එක දෙන්න. දීලා මෙතනින් subtract කියන එක දෙන්න blending mode එක විදිහට. ඊට පස්සේ මෙතන scale එක දෙක විදිහට තියන්න. offset එක 128 විදිහට තියාගන්න. ඔන්න ඔච්චරයි settings ටික. layer එක low frequency කියන එකට දැම්මා. මෙතන blending mode එක subtract දුන්නා. opacity 100යි, scale එක 2යි, offset එක 128යි. okay. ඊට පස්සේ මෙතනින් layer palette එකේ තියෙන blending mode එකකින් ඔයා මෙතන linear light කියන එක දෙන්න. හරිද? දැන් මේක normal තියුවාට පේනවා තියෙන්නේ මෙහෙම තියෙන්නේ linear light කියන එක දුන්නාට පස්සේ ආපහු ඔයාගේ තිබ්බ තත්ත්වෙටම image එක එනවා. හරි. දැන් අපිට තියෙන වැඩ ටික කරගෙන යන්න. මම මේක ලේසි වෙන්න මේ දෙකම එකතු කරලා group එකක් කරගන්නවා. මොකද එතකොට අපිට පහසුයි. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මෙන්න මේ high frequency එකේ තියෙන patches ටික අයින් කරගන්න. ඒ කියන්නේ high frequency එකේ මම කියවා ඔයාලට මේකේ තියෙන කුරුලෑ ටික තමයි අපි අයින් කරගන්න. කුරුලෑ එතකොට මොනවා හරි අයින් කරන්න තියෙන දේවල් මෙන්න මේකේ අයින් කරනවා. රෝම කූපයක් ගානේ ඔයාලට අනවශ්‍ය දේවල් ටික අයින් කරලා දානවා. ඉස්සෙල්ලා මම මේක
සූම් කරගන්නවා ඉමේජ් එක සූම් කරලා ඔයාලා වැඩ කරන්න ගන්න. ඊට පස්සේ මෙතන ස්පොට් හීලින් බ්‍රෂ් කියන එක මං අරගෙන කන්ට්‍රෝල් එක ඔබනවා මං මට අවශ්‍ය තැනින් සාම්පල්ලයක් ගන්න. කන්ට්‍රෝල් එක ඔබලා left mouse button එක ක්ලික් කරපුවම මේ මෙතන සාම්පල් එක මෙයා ගන්නවා. අරගෙන මෙන්න මෙතනින් මෙහෙම තිබ්බාම එතන තියෙන එක මෙන්න මෙතෙන්ට මේ විදිහට එනවා. ඔන්න ඔය විදිහට පුළුවන් ඔයාලට සාම්පල් එක ගත්තා අවශ්‍ය තැනින් left mouse button එක ක්ලික් කරා. අපිට පේනවා දැන් මේ මෙතන මං හිතුවා අපි හිතමු මේ මෙතන පේනවනේ අපිට මයිල් ගස් වගේ ඒ කියන්නේ රෝම කූප වගේ ඒවා ටිකක් පේනවා. මම මේ මෙතන ක්ලික් කරොත් අන්නේ රෝම කූප ටිකත් මෙතෙන්ට පේස්ට් වෙනවා. ඒකින්ද ළඟින්ම මේක අවශ්‍ය ළඟින්ම මේකට සාම්පල් එක වල ගන්න. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ඉමේජ් එක රීටච් කරගන්න. කියන්නේ කුරුලෑ ටික විතරයි අපි මේකෙදි මකා ගන්නෙ. කුරුලෑ ටිකයි ඔය අනවශ්‍ය දේවල් ටිකයි අපි මකා ගන්නවා මෙන්න මේකේ. මම මේක 100%ම දැන් මකන්න යන්නේ මොකද ලොකු වෙලාවක් යන හින්දා. ඔන්න ඔය විදිහට මම මගේ මූණේ තියෙන කුරුලෑ ටික අයින් කරගත්තා. අයින් කරගෙන මම මේක දැන් මේ ලොකු තැන් තියෙනවනේ මේ කියන්නේ අමාරු තැන්. මේකට මම මේ පැච් ටූල් කියන එක අරගෙන පැච් ටූල් එකේ මේ වගේ අනවශ්‍ය තැන් ටික රවුම් කරලා අරගෙන මෙහෙම රවුම් කරලා මෙන්න මේ වගේ පැත්තකට දානවා. හරිද? හරි. දැන් ඔච්චරයි. ඊට පස්සේ හයි ෆ්‍රීකවෙන්සි එක අපිට කරගන්න තියෙන්නේ ওই ටික තමයි. තව චුට්ටක් උඩ තියෙනවා මම ඒ ටිකත් හදලා ඉන්න. ඔන්න ඔය විදිහට දැන් අපේ ඉමේජ් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ ලෝ ෆ්‍රීකවෙන්සි එකේ වැඩ කරන්න. එහෙනම් ලෝ ෆ්‍රීකවෙන්සි එකේ වැඩ කරද්දී අපි ලෝ ෆ්‍රීකවෙන්සි එක ඉස්සෙල්ලාම සිලෙක්ට් කරගන්නවා. දැන් හයි ෆ්‍රීකවෙන්සි එක අපි කරේ කුරුලෑ ටික ලප කැලල් ටික රෝම කූප ටික ඒවා අනවශ්‍ය දේවල් ටික අයින් කරගත්තා. දැන් අපි ලෝ ෆ්‍රීකවෙන්සි කරන්න යන්නේ මේකේ වර්ණත් එක්ක වැඩ කරන්න තමයි යන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන දෙවෙනි කොටසේ දෙවෙනි පාර්ට් එකේ සමි ටෝන් එක සෙවනැලි අන්න ඒ වගේ දේවල් එක්ක තමයි දැන් අපි මේක වැඩ කරන්න යන්නේ. හරි අපි කොහොමද බලමු දැන් ඒකත් කරන්න කියලා. ලෝ ෆ්‍රීකවෙන්සි ලේයර් එක සිලෙක්ට් කරගත්තා. සිලෙක්ට් කරලා මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ෆිල්ටර් කියන එකේ ගෝසියන් බ්ලර් කියන එක. හරිද? මේකෙන් කරන විදිහක් මම ඉස්සලා කියලා දෙන්නම්. මේකෙන් කරන්නේ අපි ලසෝ ටූල් එක අරගෙන මෙන්න මේ සමාන කලර්ස් තියෙන තැන් ටික මෙහෙම සිලෙක්ට් කරලා හරිද? ඔන්න ඔය වගේ අරගෙන මේකට අපි ෆෙදර් එකක් දෙනවා. හරිද? ෆෙදර් එක දෙනවා සාමාන්‍යයෙන් 25ක් වගේ. ෆෙදර් එක ඔයාලා ගන්න දන්නේ නැත්නම් මෙතන සිලෙක්ට් කියන එකට ගියා මොඩිෆයි ගියා මෙතන මේ ෆෙදර් කියලා පෙන්නනවා. ඔයාට ඒකට ෂෝට් කට් එකක් උනත් දාගන්න පුළුවන්. මම shift එකයි F6 එකයි දාගෙන ඉන්නේ මගේ පහසුවට. ඊට පස්සේ මේ ෆෙදර් කියන එක දීලා මෙතනින් මම 125ක් දැන් ඉස්සලා සිලෙක්ට් කරා. ඊට පස්සේ මේකටත් මේ ගෝසියන් බ්ලර් කියන එකටත් ඔයාට ෂෝට් කට් එකක් දාගත්තොත් මේ වැඩේදී ලේසි. හරි. එහෙම නැත්නම් ඔයා මෙතනින් බ්ලර් කියන එකට ගියා ගෝසියන් බ්ලර් කියන එක දෙන්න. හරිද? මම මේකට alt එකයි control එකයි G එකයි මම ෂෝට් කට් එකක් විදිහට දීලා තියෙන්නේ. මේක දෙන විදිය දන්නේ නැත්නම් comment section එකේ දාන්න මම ඒකටත් වීඩියෝ එකක් කරගෙන ඉන්නේ. මම ගෝසියන් බ්ලර් කියන එක දුන්නා. අපිට අවශ්‍ය විදිහට මේක ඔන්න ඔය විදිහට බ්ලර් එකක් දීලා මේ ටෝන් එක මෙතන ෂැඩෝස් ටිකේ එන විදිය මෙහෙම හදාගත්තා. හරිද? ඊට පස්සේ අයත් ඊළඟ ඩැමේජ් තැන ගත්තා. අපිට හැබැයි මේ ඊට කලින් මේ සිලෙක්ෂන් එකේ තව ෆෙදර් එක දෙන්න පුළුවන් තැනක් තියෙනවා. මෙන්න මේ ලසෝ ටූල් එක සිලෙක්ට් කරලා මේ මෙතන ෆෙදර් රේඩියස් එක මෙතනින් ඇඩ්ජස්ට් කරලා තියන්න පුළුවන්. එතකොට හැම එකේම ෆෙදර් එක අපි සිලෙක්ට් කරපු ගමන් එන්නේ අන්න ඒ විදිහට තමයි. හරිද? ඊට පස්සේ ආයෙත් මම control එකයි alt එකයි control G එකයි දුන්නා. එහෙම නැත්නම් මම අතරින් ආයෙත් අර විදිහට blur එක ගත්තා. Gaussian blur එක. අරගෙන ඔන්න ඔය විදිහට මම ඇඩ්ජස්ට් කරගන්නවා. ආයෙත් මේ විදිහට සිලෙක්ට් කරගෙන ආයෙත් මේ විදිහට Gaussian blur එක මේ විදිහට apply කරනවා. ඔයාලට පේනවා තියෙන්නේ මේ apply කරපුවම අර අපේ තිබ්බ colors වල තිබ්බ අවුල් ටික එතනින් ගියවට මේ ටිකත් මම අය කරලා පෙන්නන්නම් මේ විදිහට. එහෙම කරපුවම බලන්න මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ වගේ patches තියෙනවනේ මෙතන. තව චුට්ටක් මේක සිලෙක්ට් කරගන්න ඕනේ. කරගෙන ෆිල්ටර් වලට ගියා, blur ගියා, Gaussian blur කියන එක දුන්නා. මෙන්න මේ විදිහට අවශ්‍ය විදිහට අනවශ්‍ය ඒ කියන්නේ ඕනෑමට වැඩි එක දෙන්න යන්න එපා. ඔන්න ඔය විදිහට ඔයාට අවශ්‍ය ගන්නට විතර මේකේ මේ ටික හදාගන්න. හරි දැන් ඔයාලට පේනවා ඇති මෙතන තිබ්බ අර ඩැමේජ් ටික නැතුව ගිහිල්ලා තියෙනවා. ලස්සනට ඉමේජ් එක එඩිට් වෙලා ඇවිල්ලා තියෙනවා ඔන්න ඔය විදිහට. අර දැන් මම මේ කැලලට මම මේ විදිහටම කරලා පෙන්නන්නම්. ෆිල්ට ගියා, blur ගියා, Gaussian blur කියන එකට දුන්නා. දීලා මෙතනින් අපිට අවශ්‍ය විදිහට රේඩියස් එක හදාගත්තා. මම මේ කැලලටත් ඒකම apply කරනවා. ඔන්න ඔය ගානට වගේ දෙනවා. හරිද? මේ මෙතනටත් තව චුට්ටක් මම apply කරන්න. ඊට පස්සේ මෙන්න මේ කොටසටත් මම ඒකම apply කරනවා චුට්ටක්.
බ්ලර් ගියා කර්ෂන් බ්ලර් ගියා නොයි ගන්ට වගේ බ්ලර් රේඩියස් එක තිබ්බ හරි වට පේනවා ඇති අන්න ඒකනුත් අපිට ලස්සන කොලිටියක් ආවා හරිද එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ මෙතන තියෙන මික්සර් බ්‍රෂ් ටූල් එක මේකට පාවිච්චි කරන්න මික්සර් බ්‍රෂ් ටූල් එකේ වෙට් එක ඔයාලට අවශ්‍ය විදිහට ප්‍රමාණයක් තියාගෙන 5-10ක් අතර තියාගෙන ලෝඩ් එක 47යි මික්ස් එක 46යි ෆ්ලෝ එක ඉතින් මේක මේ විදිහට උනේ ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලට හදා ගන්න පුළුවන් එහෙම තියලා මේ බ්‍රෂ් එකේ හાર્ඩ්නස් එක අඩු කරලා හොඳටම ඔයාලට පුළුවන් මේ විදිහට බ්‍රෂ් කරන්න ඔයාලට අවශ්‍ය විදිහට අර ගර්ෂන් බ්ලර් කරන්න නැත්නම් මේක තුන්වෙනි පාර්ට් එක දැන් අර මේ විදිහට ගර්ෂන් බ්ලර් එකට ගිහලා ගර්ෂන් බ්ලර් දීලා එහෙම හදන්න නැතුව ඔයාට අර ඒ වෙනුවට ඔයාට කරන්න පුළුවන් තව දෙයක් තමයි මෙන්න මේ මික්සර් බ්‍රෂ් එකෙන් මම මේ කරලා පෙන්නන්නේ හරි මෙන්න මේ විදිහට මේක ඇඳගෙන යන්න මම මේක වෙට් එක තව චුට්ටක් වැඩි කරගන්නවා ඔයාලට පේනවාද දැන් ඒකේ තියෙන කලර්ස් එහාට මෙහාට වෙනවා මට ඒක හොඳටම පෙන්නන්න මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති කලර්ස් දැන් එහාට මෙහාට වෙනවා හරිද මම දැන් වෙට් එක අඩු කරගන්නවා වෙට් එක 100ට 9ක් වගේ දාගෙන මෙන්න මේ විදිහට මට අවශ්‍ය විදිහට මේ කලර්ස් මම එහාට මෙහාට ගෙනියනවා මතක තියාගන්න මේ shadows and highlight ඒ තියෙන තැන්වල ඒ තියෙන විදිහටම edit කරන්න ඕනේ ඔයා මෙන්න මේ frequency separation කරද්දී මොකද නැත්තම් මේකේ තියෙන 3D look එක නැතු වෙනවා 3D look එක ගන්න ඇත්තටම ඔයා ෆොටෝ එකක් විතරක් නෙමෙයි චිත්‍රයක් ඇඳත් චිත්‍රෙත් 3D ගතිය තියෙන්නේ shadow and highlights වලින් ඒකින්ද shadows and highlight හරිම තත්ත්වෙන් තියාගන්න ඔයාලා මතක තියාගන්න හරි ඔන්න ඔය විදිහට තමයි අපි frequency separation එක කරලා ඉවරනේ බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ටෙක්ස්චර් එකට කිසිම හානියක් නැතුව අපි අපේ ස්කින් එක රීටච් කරලා ඉවරයි ඔයාලට පේනවා ඇති කිසිම අවුලක් නැහැ ලස්සනටම තියෙනවා ඔන්න ඔය විදිහට තමයි frequency separation එකක් කරගන්නේ ඊට පස්සේ මම control එකයි shift එකයි alt එකයි e එකයි press කරලා මම මෙතෙන්ට වෙනම layer එකක් ගන්නවා මේ කියන්නේ මේ layer සේරම එකතු කරලා layer එකක් ගන්නවා උඩට හරි මම දැන් brush කරන වැඩේ කරගෙන ඉවරයි ඔයාලට පේනවා ඇති මේක දැන් මාරම quality එකට මෙන්න මේ image එක තියෙනවා හරිද අපි original image එක බලමු ඔය තියෙන original image එක අපේ මේ තියෙන්නේ අපි edit කරලා ඉවරනාට පස්සේ image එක ආගේ textures වලට ආගේ shadows වලට කිසිම හානියක් නැතුව මෙන්න මේකෙන් මෙන්න මේ edit එක මේ විදිහට කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ඔච්චරයි අපිට අද වීඩියෝ එක කතා කරන්න තියෙන්නේ. මේ වගේ තවත් advanced ක්‍රම තියෙනවා මම ඔයාලට ඉදිරි වීඩියෝ වලින් කොහොමද ඒවත් කරන්න කියලා මම කතා කරන්නම්. ඒ කියන්නේ frequency separation වලම තවත් advanced පැති තියෙනවා. ඒකින්ද channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්නත් අමතක කරන්න එපා. දාන වීඩියෝ එක ඔයාගේ ළඟටම ගෙන්නගන්න පුළුවන් එතකොට. හරි එහෙනම් අදට වීඩියෝ මම ඉවර කරනවා. අපි අනිත් දවසේ වීඩියෝෙන් හම්බෙමු. මොකද අපි තවත් ඇඩ්වාන්ස් පැති ගැන මේක කතා කරමු frequency separation වලම. දැනට ඔයාලට මේ ටිකෙන් සුපිරි මැච් එකක් ගන්න පුළුවන්. මේ අද මම කියලා දුන්න තියරිය හරියට පාවිච්චි කරමු. හරි. ඔයාලට මේ වගේ image ඕන නම් image AI වලින් generate කරගන්න පුළුවන්. අවශ්‍ය නම් මට දාන්න comment එකේ මම ඔයාලට අවශ්‍ය image ඕන ලබා දෙන්නම්. ඒතකොට premium tools එක මම ඉස්සරහට ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා මම කලිනුත් කියලා තිබ්බා. එහෙනම් ඔයාලා try කරලා බලන්න මේ වගේ image එකක් edit කරගන්න. එහෙනම් අදට මම වීඩියෝ එකෙන් සමග ගන්නවා. වීඩියෝ බලුවට thank you. අනිත් දවසේ වීඩියෝෙන් හම්බෙමු. channel එක subscribe කරන්න bell icon එක click කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.